අද රසට හදාගන්න පුළුවන් චොකෝබා අයිස්ක්‍රීම් රෙසිපි එකක් තමයි ඔයාට අරගෙන ආවේ. ඉතින් මේක හදාගන්න මුලින්ම මේ වගේ භාජනයක් අරගෙන ඒකට කෝන් පිටි වලින් මේසෙදි 2කමාරක් වගේ දාගන්නවා. ඊට පස්සේ මේක හදාගන්න ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 350 මේ කෝන් පිටි වලට ටිකක් දාගෙන මේ වගේ කැටි නැති වෙන්න හොඳට දිය කර ගන්නවා. මේ වගේ දිය කරගත්තට පස්සේ ඒක චුට්ටක් පැත්තකින් තියාගෙන මම වාචනයක් ලිපේ තියාගෙන ඒකට අර ඉතුරු වෙච්ච ෆ්‍රෙෂ් මිල්ක් ටික මේකට දාගන්නවා. ඊට පස්සේ ඒකට සීනි වලින් මේසැඳි 4කමාරක් වගේ දාගන්නවා. ඒක ඔයාට රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අඩු ගින්දරේ මේක හොඳට උණු කරගන්න ඕන. ඉතින් ඔයා ළඟ තියෙනවා නම් වැනිලා ටිකකුත් දාගන්න. එතකොට මේක තවත් රසයි. දැන් මේ වගේ කිරි එක හොඳට රත් වෙනකොට මම අර කලින් හදාගත්ත කෝන් පිටි එක මේකට දාගන්නවා. ඊට පස්සේ මේක කැටි නැති වෙන්න හොඳට කලවම් කරගන්න ඕන. මෙන්න මේ වගේ උකු මිශ්‍රණයක් එනකොට මේක ලිපෙන් බාගෙන හොඳට නිවෙන්න තියන්න ඕන. ඉතින් ඒක නිවෙන අතරේ මම මෙන්න මේ වගේ පයිපින් බෑග් දෙකක් අරගෙන ඒකට මේ වගේ පොඩි කෑලි වලට කපාගත්ත චොක්ලට් ස්ලයිසස් 4ක් දාගන්නවා. ඊට පස්සේ මේ චොක්ලට් ටික හොඳට දිය කරගන්න ඕන. ඒකට මේ වගේ අණු වතුර එකක් අරගෙන ඒක ඇතුලේ මේ විදියට තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ගානට මේක තුනී කරගන්න ඕන. මේ වගේ තුනී කරගත්තට පස්සේ මම එක චුට්ටක් පැත්තකින් තියාගෙන කලින් හදාගත්ත කෝන්ෆ්ලවර් මිශ්‍රණය මේ වගේ බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. බ්ලෙන්ඩර් ජායකට දාගෙන සාමාන්‍යයෙන් විනාඩි 2ක් වගේ බ්ලෙන්ඩ් කරගත්තා නම් ඇති. ඊට පස්සේ අර පයිපින් බෑග් එකට මේ වගේ වක් කරගන්න. ඔයාට කැමති ප්‍රමාණයක් මේ වගේ වක් කරගන්න පුළුවන්. පස්සේ මේක ගැලවෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ හොඳට ගැට ගහගන්න. ඊට පස්සේ තියෙන්නේ මේක ඩීප් ෆ්‍රීස් එකට දාලා හොඳට සෙට් වෙන්න දෙන්න. මේක දවසක් වගේ සෙට් වෙන්න තියුවා. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මේකට තව රස වැඩි වෙන්න චොකලට් චිප්ස් නැත්තම් චොකලට් බිස්කට් වගේ වුණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඒ වගේම මේක හරිම රසයි. එහෙනම් ඔයාත් අනිවාර්යයෙන් මේ චොකෝබාර් රෙසිපි එක try කරලා බලලා රස කියන්නත් අමතක කරන්න එපා. ඔන්න